තාත්තේ ඇයි මයි පුතේ? තාත්තේ මම ඈඩ දැක්කලා චිච්ච කරන්ද. ඇත්ත තමයි පුතේ. ඔබ බලන්න දෙන්න. මේක බලන්නකෝ. ෂා. නිවනමයි පුතේ. මේ ඉන්නේ තාත්තයි අම්මයි නේද? අප්පෝ නේ තාත්තේ. එතකොට පුතේ කවුද මේ ඉන්නේ? ඔය ඉන්නේ අල්ලපු ගෙදර සන්ධියා නන්දයි ඔයයි. මොගේ තාත්තේ මම අපේ අම්මට මේක රුපියල් 100කට විකුණන්න ඉන්නේ. අම්මෝ එපා. අම්මට එහෙම දෙන්න එපා. මම මේ චිත්‍රයට පුතාට රුපියල් 500ක්ම දෙන්න. ඒතකොට හරිනේ? ඒ කරන් එලකිරි අදහසක්. හැබොල මිනිහෝ මොකද මේ හොතේ සවුකොලයක් දාලා පොඩ පිස්සු හැදීගෙන එනවද? නෑ හොද්දට මේ ලුණු පොඩ්ඩක් වැඩි වුණා. ඒකයි. අපට සිරි ගජ කිව්වලු. ලිපට විසි කරපු චිත්‍රේ හොද්දට වැටිලාද කොහෙද? ෂෑ. මල කෙලියයි.